everyone, welcome back to our YouTube channel. එහෙනම් ඉතින් ඔන්න පොරොන්දු වෙන විදිහටම ඔයාලා දැන් දන්නවා මම මේ මොකක්ද අරන් එන vlog එක කියලා. ඉතින් මේ තමයි අපේ ටස්මේනියා trip එකේ පළවෙනි vlog එක. අපි මේ ගමන යන්න පිටත් උනේ මාර්තු 14 වෙනිදා උදේ. ටස්මේනියා කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවෙම වෙනම ස්ටේට් එකක්. හැබැයි ඒක වෙනම අයිලන්ඩ් එකක්. ඒ කියන්නේ අපේ ලංකාව වගේ වෙනම දූපතක් විදිහට තමයි ඒක තියෙන්නේ. ප්‍රමාණයෙන් ලංකාවටත් වඩා චුට්ටක් ලොකුයි. ඉතින් අපි ප්ලයි කරන්න තමයි මේ පාර තීරණය කරේ. ඒ හින්දා අපි කායක යාළුවෙක්ගේ ගෙදර දාලා එයාපෝට් එකට යන්න මේ විදිහට ෂටල් සර්විස් එක ගත්තා. ඉතින් මේ මෙල්බන් සිටි එක මැදින් දැන් අපි එයාපෝට් එකට යන ගමන්. සදර්න් ක්‍රොස් ස්ටේෂන් එකේ ඉඳලා මෙල්බන් එයාපෝට් එකට මේ ෂටල් සර්විස් එකට යන්න මට මතක විදිහට $24.95ක් හරි එහෙම ගාණක් තමයි ටිකට් එක විදිහට ගත්තේ එක්කෙනෙක්ට. ඔන්න ඉතින් අපි එයාපෝට් එකට ආවා. අපි කලින්ම ඔන්ලයින් චෙක් ඉන් වෙලා තිබ්බේ. ඒ හින්දා අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපි අරන් ආපු බෑග් මේ විදිහට බර කිරලා මේන් ලගේජ් එක යාලට බාර දීලා අපි දැන් ඉතින් මේ විදිහට හිටියා. ඉතින් අපිට බෝඩ් වෙන්න තව ගොඩක් වෙලා තියෙන හින්දා අපි දෙන්න තීරණය කරා මොන හරි කාලා ඉන්නවා කියලා. मुझको प्यारा लगा है तेरा रूठना मुझको. ඔන්න ඉතින් ෆයිනලි අපේ වෙලාව ආවා. ඉතින් මේක ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් නේ හින්දා ෆ්ලයිට් මේ වගේ ටිකක් පොඩි. लगा है ये जाने है दिल ये जाने है दिल ये जाने है दिल जो है ख्वाहिश तुम्हारी हंसी लग रही. ඔන්න ඉතින් දැන් අපි දෙන්න මෙහෙම ඉඳගෙන මේක ටේක් ඔෆ් කරනකම් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අපි දෙන්න එකට ෆ්ලයි කරන ෆස්ට් ටයිම් තමයි මේක. ඒ හින්දා ඉතින් මේ ගමන අපි දෙන්නටම ගොඩක් විශේෂයි. මෙල්බන් වල ඉඳලා ටස්මේනියා වලට ෆ්ලයි කරනවා නම් පැයක වගේ කාලයක් තමයි යන්නේ අපිට. අපේ ෆ්ලයිට් එකේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා ඉතින් අපිට විනාඩි 30ක් වගේ පොඩි ඩිලේ එකක් වුණා. අපි මේ ට්‍රිප් එක තනියම නෙවෙයි ගියේ. මගේ කසින් අක්කා කෙනෙක් ඉන්නවා සිඩ්නි වල. ඒගොල්ලෝ සිඩ්නි වල ඉඳන් ටස්මේනියා වලට ෆ්ලයි කරනවා කෝ. ඉතින් අපි දෙන්න මෙල්බන් වල ඉඳලා ටස්මේනියා වලට මේ විදිහට ෆ්ලයි කරා ඒ හින්දා. तेरा रूठना मुझको प्यारा लगा है तेरा रूठना मुझको प्यारा लगा है मोहब्बत का ये भी इशारा लगा है ये जाने है दिल ये जाने है दिल ये जाने है दिल जो है ख्वाहिश तुम्हारी हंसी लग रही है ये साजिश तुम्हारी ओ हो
ඉතින් මේ ඔයාලා දකින්නේ මෙල්බන් සිටි එක තමයි. මෙල්බන් වලින් ඉඳන් ටස්මේනියා වලට අපි මෙහෙම ප්ලයි කරන්නේ නැත්නම් අපිට ක්‍රූස් එකක් ගන්න තියෙනවා. අපේ වාහනත් ඒකේ දාගෙන යන්න පුළුවන්. ප්ලයි කරනවට වඩා එතකොට වෙලාව ටිකක් යනවා. හැබැයි ඒකත් ලස්සනයි කියනවා ගොඩක්. ना दूं वो पल ना हो जिसमें खबर तेरी ना लूं गवा इन पलों की हैं सांसें हमारी सुनो धड़कनों की जो है बेकरारी मेरे हम नशी ये यकीन हो चला है सफीना मेरा अब किनारे लगा है ये जाने है दिल ये जाने है दिल ये जाने है दिल जो है ख्वाहिश तुम्हारी अगर मुझसे पहले था कोई तुम्हारा था तो पल का साया वो माजी का धारा सुनो जिंदगी की हकीकत यही है जो तुमसे मिली है मोहब्बत यही है जो तुम हम सफर हो ना फिर कोई डर हो बहुत दिल नशी ये सहारा लगा है तेरा रूठना मुझको प्यारा लगा है मोहब्बत का ये भी इशारा මේ බලන්නක මේ view එක මාර ලස්සනයි නේද? මං එඩිට් කරලවත් මොකුත් නෙවෙයි මේ පේන ඔරිජිනල් විදිහ. මේ දැන් අපි ටස්මේනියා වලට උඩින් තමයි ඉන්නේ. අපි දැන් ලෑන්ඩ් කරන්න ළඟයි. ඔන්න එහෙනම් ඉතින් අපි ටස්මේනියා වලටත් ආවා. ලෑන්ඩ් කරපු ගමන් ඉතින් අපිට හොඳටම බඩගිනි නිසා අපි ඔක්කොම ළම එකට එකතු වෙලා ඊට පස්සේ අපි මුලින්ම මේ විදිහට කෑම කන්න කියලා ගියා. කෑම කාලේ ඉවර වෙලා ඊට පස්සේ අපි සර්ච් කරලා බලද්දි එදා ෆ්‍රයිඩේ නයිට් නේ. ඒ හින්දා හොබර්ට් සිටි එකේ ප්‍රැන්කෝ මාකට් කියලා තැනක් තියෙනවා. ඉතින් අපි ඔක්කොම කතා වෙලා එතනට යනවා කියලා තීරණය කරා. හැබැයි අපි එතනට යද්දිත් ඒක ඉවර වෙන්න ළඟයි. මේ විදිහට එතන වටේට පුඩි ස්ටෝල්ස් ගොඩක් තිබ්බා. ලස්සන්ට මේ විදිහට ලයිට් දාලා තිබ්බා. ඉතින් අපි පොඩ්ඩක් මේ විදිහට එතන ඇවිදලා බැලුවා. මේ බලන්න මං ඔයාලට කිව්වේ එතන අපි ඉවර වෙන්න ළඟයි කියලා. මේ විදිහට අපි ගිහින් චුට්ට වෙලාවක් යද්දි එතන ඒ වැඩේ ඉවර වුණා. ඉතින් ඒ හින්දා අපි එතන ටිකක් ඇවිදලා ඊට පස්සේ ආපහු අපි නතර වෙන තැනට එන්න පිටත් වුණා. ඉතින් අපි නතර වෙන තැන දැන් අපි අද්දි රෑ වෙන හින්දා හෙට උදේට මම ලැහැස්ති වෙලාම අපි නතර වෙන තැන කොහොමද කියලා ඔයාලට පෙන්නන්න. අපි නතර වුණ තැනත් අපේ අක්කලා තමයි බුක් කරලා තිබ්බේ. ඉතින් එහෙනම් මෙන්න මෙතන තමයි අපේ next 7 days අපි ගත කරන්නේ.
මං ඔයාලට කිව්වනේ ඊයේදී රැවිච්ච හින්දා පෙන්වන්න බැරි වුණා කියලා. ඉතින් එහෙනම් අද එන්න බලන්න අපේ නවත්තම්පල කොහොමද කියලා. මේ විදිහට දොරෙන් ඇතුළු වෙද්දිම ලොන්ඩ්‍රි ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මේ විදිහට අප්ස්ටෙයාර් එක තියෙනවා. අප්ස්ටෙයාර් එකේ තමයි ලිවිං ඒරියා එකයි කිචන් එකයි තව බැල්කනි එකකුයි තියෙන්නේ. මම ඔයාලට හැම දෙයක්ම පෙන්නන්නම්. මේ තමයි ලිවිං ඒරියා එක. මේ තමයි කිචන් එක. මෙතන උඩත් මේ විදිහට පොඩි ටොයිලට් එකක් තියෙනවා. ඊට පස්සේ පහළ තමයි රූම්ස් දෙකක් තියෙන්නේ. මේ අපේ රූම් එක. මේ තමයි අපේ බාත්රූම් එක. මේ විදිහට බාත් ටබ් එකකුත් තියෙනවා. පස්සේ මේ අපේ රූම් එකේ මම ඊයේම රෙදි ටික අස් කරගත්තා. ඒ ටික මේ පස්සේ බාත්රූම් එක ළඟින්ම මේ විදිහට තව ටොයිලට් එකක් තියෙනවා. ඉතින් එහෙනම් ආයෙ උඩට එන්න මම ඔයාලට බැල්කනි එක පෙන්වුවේ නෑනේ. ඉතින් මේ තමයි බැල්කනි එක. ඉතින් මේ තමයි අපේ ගමනේ දෙවෙනි දවස. ඒ කියන්නේ අද මාර්තු 15 වෙනිදා. ඉතින් අද දවසේ අපි යන තැන් බලන්න තමයි අපි මේ උදේම පිටත් වෙන්නේ දැන්. ඔන්න ඉතින් අද දෙවෙනි දවසේ අපේ පළවෙනි ස්ටොප් එක තමයි මෙන්න මේ සැලමැන්කා මාකට් එක. මේ සැලමැන්කා මාකට් එක හැම සෙනසුරාදාම උදේ 8:00 ඉඳන් 3 වෙනකම් තමයි තියෙන්නේ. මම මේ ගැන වැඩි විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලා ඒකත් කියවලා බලන්න. ඔයාලා හෝබාට් යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ටස්මේනියා යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ සැලමැන්කා මාකට් එකටත් ගිහින් බලන්න. මේකේ පොඩි ස්ටෝල්ස් ගොඩාක් තියෙනවා. සෙනගත් ගොඩාක් හිටියා. ඉතින් ඔයාලා ටස්මේනියා ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් මේ තැන මිස් කරගන්න එපා. අනිවාර්යෙන් ගිහින් බලලා එන්න. මේ මාකට් එකේ ගොඩක් තියෙන්නේ හෑන්ඩ්මේඩ් දේවල් තමයි. अधूरी कहानी जो न हो सकी पूरी, मिट्टी सी खुशबू हवा में उड़ी, सपनों के जहां में हम खो गए, दिल के फसाने राहों में रह गए.
से आए दिन बोले खोए से दिल में समाए वो बातें अधूरी वो खुशबू अधूरी यादों के साए में हम खो गए अधूरी कहानी जो न हो सकी पूरी दिल के नगमे है अब भी सूरी कोई तो आएगा इसको मुकम्मल करेगा कभी ना कभी वक्त ये बदलेगा ඔන්න ඉතින් අපි උදේවරු මාකට් එක බලලා ඉවර වෙලා ඊට පස්සේ අපේ ගමනේ අද දවසේ දෙවෙනි ස්ටොප් එකට යන්න මේ විදිහට පිටත් වුණා. ඉතින් මේ අපි යන තැන වගේම මේ ඩ්‍රයිව් එකත් පුදුම තරම් ලස්සනයි. बारिश सपने भी टूटे हुआ दिल से ඉතින් මේ අපි යන්නේ කන්දක් උඩට. අපේ දෙවෙනි ස්ටොප් එකට තමයි අපි මේ යන්නේ. खुद से बातें करते रहेंगे हम बेनाम सी चाहत बयां सी उलझन रातों में जागी मेरी वो धड़कन अधूरी कहानी जो ना हो सकी पूरी ඔන්න ඉතින් මේ තමයි අද දවසේ අපේ දෙවෙනි ස්ටොප් එක. මේ තමයි මවුන්ට් වෙලින්ටන්. ඉතින් ඔයා ටස්මේනියා යන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ තැනත් මිස් කරගන්න එපා. මවුන්ට් වෙලින්ටන් අනිවාර්යෙන්ම ඔයාලා යන්න. ඉතින් මෙතන අපි කායකින් බැස්සට පස්සේ හුළඟත් හොඳටම වැඩි අනික පුදුම තරම් සීතලයි. කොහොමත් ටස්මේනියා වල වෙදර් එක ඉක්මනට වෙනස් වෙනවලු. ඉතින් ඔයාලා මෙහි අනිවාර්යෙන් යනවා නම් ජැකට් එකක් අනිවාර්යෙන් අරගෙන යන්න. කොච්චර සීතල වුණත් කොච්චර හුළඟ තිබ්බත් ඔයාලා මෙතන මිස් කරගන්න නම් එපා. මෙතන view එක පුදුම තරම් ලස්සනයි. ඔන්න හුළඟේ සද්දේ කොහොමද කියලා බලන්නකෝ. මෙතන ඉතින් මේ විදිහට පොඩි වෝක් එකක් තමයි තියෙන්නේ. මම මේ ට්‍රිප් එකේ අපි යන හැම තැනක් ගැනම ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තරයක් දාන්නම්. ඔයා ඒවත් බලන්න. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? පුදුම තරම් ලස්සනයි, පුදුම තරම් ඇස්වලට සනීපයි නේද? ඉතින් මේ වීඩියෝ එක බලන ගමන් මම ඔයාලට ආදරෙන් මතක් කරනවා අපේ YouTube channel එකට ඔයාලා අලුත් නම් අපේ වීඩියෝස් වලට ඔයාලා කැමති නම් අපේ වීඩියෝස් ඔයාලා බලනවා නම් අපේ YouTube channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම පරණින්දම් බලන කෙනෙක් නම් ඔයාලා like කරන්න, comment කරන්න. ඉතින් කියලා මම ඉතින් ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ විදිහට අපි මවුන්ට් වෙලින්ටනුත් ගිහිල්ලා ඊට පස්සේ ආපහු අපේ නවාතැන් වලට එන්න පිටත් වුණා. ඉතින් ආවට පස්සේ අපි කතා වුණා pool and play area එක පැත්තේ අපි පොඩ්ඩක් ගිහින් එමු කියලා. ඔන්න ඉතින් මේ තමයි pool එක. මේ තමයි ස්පා එක.
මෙතන පොඩි පොඩි ගේම්ස් ප්ලේ කරන ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ මේ තමයි ජිම් එක. ඉතින් අපි පූල් එකට බහින්න කලින් මේ විදිහට පොඩ්ඩක් එක්සර්සයිස් ටිකකුත් කරා. ඊට පස්සේ අපි මේ විදිහට ස්පා එකට වෙලා අපේ ටයිම් එක ස්පෙන්ඩ් කරා. ඉතින් අපි අපේ හවස් වරුව මේ විදිහට එන්ජොයි කළා. ඊට පස්සේ ආපහු අපේ රූම්ස් වලට යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ටස්මේනියා ට්‍රිප් එකේ දෙවැනි දවස ගත වුණේ. ආපහු රූම් එකට ආවට පස්සේ මම මේ විදිහට මගේ මී ටයිම් එකක් ගත්තා. ඉතින් මේ විදිහට අපේ ටස්මේනියා ට්‍රිප් එකේ තව vlogs ගොඩක් එන්න තියෙන. ඉස්සරහට තියෙන ඒවා මීට වඩා ඇඩ්වෙන්චර් ඒවා තියෙනවා, ෆන් ඒවා තියෙනවා. ඉතින් මේ හැම එකක්ම බලන්න කියලා අපිත් එක්ක දිගටම ඉන්න කියලායි ඉල්ලනවා. ඉතින් මේ vlog එක එහෙනම් මෙතනින් නවත්තන්නම්. එහෙනම් තුන්වෙනි දවස් vlog එකෙන් ආයෙ හම්බෙමු. ගිහින් එන්නම්. bye bye. Thank you for watching.